හලෝ. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට? අද මම අර කිව්වා වගේම ඕගොල්ලන්ට ඔන්න පොතක් අරගෙන ආවා. සමහර වෙලාවට ඕගොල්ලෝ මේ පොත කියවලා තියෙන්නත් පුළුවන්. හැබැයි කියවලා නොතේන්නත් පුළුවන්. ඒත් මම මේ පොතට යන්න කලින් මම ඕගොල්ලන්ගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. ඕගොල්ලන්ගේ ජීවිතේ කවදාවත්ම ඉඳලා නැද්ද? ඔයාලා දිහාම බලාගෙන ඉන්නවා වගේ දැනෙච්ච ඇස් දෙකක්? ඔයගොල්ලන්ට කවදාවත් ජීවිතේ හම්බෙලා නැද්ද? සමහර වෙලාවට ෆන්ක්ෂන් එකකදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහේ හරි පොදු ස්ථානයකදී. එහෙමත් නැත්නම් බස් එකකදී. ඔයාගේ දිහාවටම වැටිච්ච බැල්මක් තියෙන ඇස් දෙකක් ඕගොල්ලන්ට හම්බ වෙලා නැද්ද? සමහර වෙලාවට ඕගොල්ලෝ හම්බ වෙලා තියෙන ඇස් දෙකෙන් විතරක්ම වෙන්න පුළුවන්. ඔයාලා ඇස් හම්බුණාට වචනයක්වත් කතා කරලා නැති වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ සෑහෙන කාලයක් යනකම් මතකයේ තැම්පත් වෙලා තියෙන හරිම ආදරණීය හිතුවක්කාර ඇස් ඕගොල්ලන්ට හම්බෙලා නැද්ද? මං හිතන්නේ ගෑනු ළමයින්ට නම් අනිවාර්යයෙන්ම හම්බෙලා තියෙන්න ඕන. මම දන්නවා මේ වචනයක්වත් කතා කරන්නේ නැතුව හම්බෙච්ච ඇස් ගැන කතා කරනකොට මං හිතන්නේ ඕගොල්ලෝ හිතන්න පුළුවන් මම මේ කතා කරන්න යන්නේ නැයි මාර ප්‍රසංගයේ පොත ගැන කියලා. හැබැයි නෑ. මං කතා කරන්න යන්නේ ඒක ගැන නෙමෙයි. මම කතා කරන්න යන්නේ දර්ශනා ශම්ම විජේතිලක කතුවරිය රචනා කරපු හරිම ලස්සන ආදරණීය හැඟීම් කව පොතක් ගැන. ඉතින් මේ පොත තමයි මේ අසනඟ වැසි. ඉතින් එන්න ඕගොල්ලොත් මේ අසනඟ වැස්ස තෙමෙන්න මාත් එක්ක. අපේ මේ පොතේ කතා නායිකාව තමයි වසුන්දරා. හැබැයි පොතේ භාගයක් යනකම්වත් අපි මෙයාට වසුන්දරා කියලා නම් කතා කරන්නේ නැහැ. අපි මෙයාට කතා කරන්නේ ආලත්ති අම්මා කියලා. ආලත්ති අම්මා. ආලත්ති අම්මලා කියලා කියන්නේ කතරගම් පුරවරේ, කතරගම් දේවාලේ, කතරගම් දෙවියන්ගේ ආවතේවකාරයෝ හැටියට පරම්පරාවෙන් තමයි මේ උරුමය ගොඩක් වෙලාවට ලැබෙන්නේ ආවතේවකාරයෝ හැටියට සේවය කරන කට්ටියට. ඉතින් මේගොල්ලොන්ට කතරගම දෙවියන් වහන්සේගේ ඒ වගේම බල්ලි අම්මගේ බැල්ම තියනවා කියලා තමයි අපේ ජනප්‍රවාදවල පැවතෙන්නේ. ඉතින් අපේ මේ ආලත්ති අම්මත් හරිම ආඩම්බරකාර පෞරුෂයක් තිබ්බ කෙනෙක්. ඒ වගේම එයා හරිම දක්ෂ කෙනෙක් වෙදකමට. අම්මත් නැතුව තාත්තත් එක්ක ජීවිතේ ගෙවාගෙන යන චරිතයක් තමයි අපේ මේ ආලත්ති අම්මා. හැබැයි මාව මේ පොතට බන්දලා තියපු කාරණාව ඔය එකක්වත් නෙමෙයි. මේ පොතේ පිටුවෙන් පිටුව හරිම නොයිවසිල්ලෙන් පෙරලපු කාරණාව තමයි කවුද මේ ආලත්ති අම්මට හම්බ වෙච්ච හිතුවක්කාර මුරණ්ඩු ලාදුඹුරු පාට ඇස් දෙකේ අයිතිකාරයා කියන එක. ඉතින් මං හරිම නොයිසිල්ලෙන් මේ පොතේ අර්ධයක්ම කියවගෙන ගියා කවුද මේ කියලා දැනගන්න. ඉතින් මේ හිතුවක්කාර මුරණ්ඩු ඇස් දෙක ආලත්ති අම්මට හම්බ වෙන්නේ කතරගම පෙරහැරේදී. කතරගම පෙරහැරේ පින්තූර මහත්තයෙක් හැටියට තමයි අපේ ආලත්ති අම්මට අපේ ප්‍රධාන චරිතය එහෙම නැත්නම් අපේ කතා නායකයා මුණ ගැහෙන්නේ. ඒ අවස්ථාව සහ ඊට අමතරව අවස්ථා දෙක තුනකදී ඔය බැල්ම විතරක් හම්බ වෙනවා මෙයාට. හැබැයි ඔය බැල්ම විතරක් හදවතේ තියාගෙන ආලත්ති අම්මා යාගේ ජීවිතේ ගොඩාක් කඩයින් පසු කරනවා. සෞන්දරා ගුරුන්නාන්සේ, සෙන්දම්මා, පොකුටා, රතු මහත්තයා මේ වගේ විවිධ චරිත. මේ හැම චරිතයක්ම හරිම යුනික් චරිත. එයාලට තියෙනවා එකිනෙකට එයාලටම ආවේනික වෙච්ච විවිධ චරිත ලක්ෂණ. එකක් අපතක වුණා. රතු මහත්තයා කියලා කියන්නේ ආලත්ති අම්මගේ ස්වාමි පුරුෂයා. මම දන්නවා මේක කිව්ව ගමන් ඕගොල්ලෝ පොඩ්ඩක් බලාපොරොත්තු කඩ වෙන්න පුළුවන්, ඩිසපොයින්ට් වෙන්න පුළුවන් අයියෝ කියලා. නෑ ඩිසපොයින්ට් වෙන්න එපා. පොත දිගටම කියවගෙන යන්න. ඉතින් මේ වගේ මේ චරිතත් එක්ක ආලත්ති අම්මා යාගේ ජීවිතේ ගොඩක් කඩේන් පහු කරගෙන යනවා. ඉතින් මේ කාලේ අර 1926 27 28 ඔන්න ඔය කාලේ. ඒ කියන්නේ නිදහස් අරගලයට ජනතාවගේ හිත ඇතුලේ අපේ රටේ ජාත්‍යාලය නිදහස ගැන හැඟීම් පිබිදෙමින් තිබිච්ච කාලේ. අර සරසවි සඳරස පත්තරේ එහෙම එළියට ආපු කාලේ. ඉතින් මේ කාලේ අර බ්‍රිතාන්‍ය පාලනය යෙදී සිද්ධ වෙච්ච පොපි මල් ව්‍යාපාරය. අන්න ඒකට එරෙහිව වගේ හැදිච්ච අපේ රටෙන් ඇති කරපු සූර්ය මල් ව්‍යාපාරය එහෙම කෙරිච්ච කාලේ තමයි මේක. ඉතින් මෙන්න මේ දේවලුත් හරි ලස්සනට සම්බන්ධ කරලා තමයි මේ පොත ලියලා තියෙන්නේ. මේ දේවල් හරි ලස්සනට ගලාගෙන යනවා මේ පොතේ. ඉතින් ඇත්තටම මේ අපේ කතුවරිය ඊටාම හොඳ අධ්‍යයනයකින් යුතුව ලියපු පොතක් කියලා කිව්වොත් නිවැරදි මේක. ඉතින් මේ සිද්ධිත් ගලපමින් ආලත්ති අම්මගේ ජීවිතේ ගොඩාක් සිද්ධි ගෙවි යනවා මේ කාලය ඇතුළත. ඉතින් පස්සේ ඔන්න මෙයාට හම්බ වෙනවා අර හිතුවක්කාර මුරණ්ඩු ලාදුඹුරු පාට ඇස් දෙක. කවුද මේ? නෑ මම කියන්නේ නෑ කවුද කියලා. මොකද මේ පොත කියවනකොට මට දැනෙච්ච නොයිවසිල්ල කුතුහලය ඕගොල්ලන්ටත් ඒ විදිහටම දැනෙන්න ඕන.
කවුද මේ හිතුවක්කාරයා කියන එක. ඉතින් මේ පොත ඇවිල්ලා අපේ රටේ ප්‍රදේශ ගණනාවක ප්‍රදේශ කිහිපයක ඒ වගේම විවිධ සමාජ ප්‍රාන්තරවල මිනිස්සුන්ගේ ඇවතුම් පැවතුම් ගතිසිරිත් ගැන කතා කරන පොතක්. ඉතින් ඒ වගේ සමාජ ප්‍රාන්තර එක එකට හා වෙද්දී සිද්ධ වෙන ඝට්ටනය මොන වගේද මොනවද මුහුණ දෙන්න වෙන හැලහැප්පීම් ඔන්න ඔය වගේ දේවල් ගැන කතා කරන පොතක්. ඉතින් ඒ අර්ධය ඕගොල්ලෝ කියවන්න. කවුද මේ හිතුවක්කාර මුරණ්ඩු ලාදුඹුරු පාට ඇස් දෙකේ අයිතිකාරයා කියලා ඕගොල්ලෝ කියවලා බලන්න. අ, ඒ අර්ධය ඕගොල්ලෝ කියවන්න. අපේ ආලත්ති අම්මා එහෙම නැත්නම් තිස්ස කතරගම පොරවරේ ආලත්ති අම්මා වසුන්දරා පීටර්සන් වෙච්ච හැටි ඔයාලා කියවලා බලන්න. සමහර වෙලාවට එතනිනුත් කතාව ඉවර වෙන එකක් නැහැ. ඉතින් හරිම ආදරණීය හැඟීම් කවපු මේ අසනග වැස්සේ ඕගොල්ලොත් මම වගේම තෙමිලා බලන්න. ඕගොල්ලෝ පසුතැවෙන එකක් නැහැ. කියවලා බලලා පොත ගැන කමෙන්ට් එකක් මේ වීඩියෝ එකේ දාන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන පොත් ගැන විස්තර දැනගන්න ඕන නම් ඕගොල්ලෝ අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න පේජ් එක ෆලෝ කරලා තියාගන්න. මම ගිහින් එන්නම්.